අපරාධ බං ඊයේ මැච් එක. උඹ කොහොම හරි අන්තිම බෝලෙට 6ක් ගැහුවා නම් අපි දිනනවනේ. 6ක් ගහන්න කියලා හිතාගෙන තමයි අත දිග ඇරලා බැට් එක වැනුවේ. කොහෙද ඉතින් බැට් එක ලිස්සලා ගිහින් බබානි සීයාගේ හොම්බේ වැදුනනේ. මේ ඇත්තටම බබානි සීයා කොහෙද බං අපි බෝල් ගහන ආසේ ගියේ. පිට ගිහින් කැරකිලා හොම්බේ වදිනකම්ම මං දැක්කේ නෑනේ බං. ඇයි බං උඹට මතක නැද්ද? අර ඊට කලින් සීලවතී ආච්චි පිට්ටනිය මැද්දෙන් දීවේ ජොගින් කරන්න කියලා. බබානි සීයා ඔය සීලවතී ආච්චිව බලන්න එන්නේ. ඈ යකෝ වලපයයි ගොඩපයයි තියාගෙන කරන වැඩ ඇවිදින්නෙත් වෙවුල. හැබැයි පිට හොම්බේ වැදුන වෙලාවේ නම් අමාරුව හොඳ වෙන්නේ නැති. බබානි සීයා නෙවෙයි බං. මට දුක මම මැච් එකට ඔට්ටු දාපු මගේ කොට්ටම් බැට දෙක් ගැන. ඉතින් අපි කිව්වේ නෑනේ උඹට ඔට්ටු දාන්න කියලා. රාම්බණ්ඩ අයියා ඇවිල්ලා පෙර ගැටයක් ඔට්ටු දාමු දැහුවා. මං ඉතින් මංගාව තිබ්බ කොට්ටම් බැට දෙක දැම්මා. ඔය කොට්ටම් යට දෙක නම් මොකද්ද බං? අර ගහ යට ඕනි තරම් කොට්ටම් වැටිලා තියෙන්නේ. තලා ගනින්කෝ. උඹ නම් කියයි. යකෝ ඒ දෙක තලන්න ගිහින් මගේ ඇඟිල්ලත් ඇලුනා. මේ බලපන් තාම නිල් වෙලා. දැන් නම් පොඩ්ඩක් කොළ වෙලා. අනේ කිරි අප්පොච්චියේ මාව බේරගනියෝ. මේ සුපුණියා කොහෙද බං මේ උදේ පාන්දර පණ කඩාගෙන දුවන්නේ? පාන් බට්ටගේ පුටාරක පස්සේ දුවනවත් දන්නේ පාන් ගන්න. ඒක ගම වටේ පාන් බෙදන්න යන්නේ ජෙට් එන්ජින් එක පස්සපැත්තේ හිර වෙලා වගේනේ. පාන් ගන්න පාරට පණිද්දී ඌ ගිහිල්ලත් ඉවරයි. ඒ උනාට යකෝ පාන් ගෙඩියක් ගන්න මෙච්චර දුක් විඳින එකෙක් මම මේ දැක්කමයි. හොඳට අහලා පුරුදු බල්ලෙකුගේ බිරුම් හඬක් ඇසුණා. හත්තිලව්වේ යකෝ පාන් බට්ට නෙවෙයි. තිරිදොරිස් මාමගේ හම්බට බල්ලා දුවන් එනවා. එහෙනම් ඒක තමයි අරූ පණ කඩාගෙන දුවලා තියෙන්නේ. ජොනියා බකන් විලන් ඉන්නේ නැතුව දුවපන්. අම්මෝ ඉඩ දෙන්න. තිරිදොරිස්ගේ බල්ලා එනවා. අම්මේ අයියෝ දැන් නම් දිව්ව ඇති. මට හොඳටම හති. මාටියා මොකද යකෝ මේ නියරේ බඩක ගා ඉන්නේ මඩකරියෙක් වගේ. නැගිටලා දුවපන්. අනේ මට නම් බෑ තව දුවන්න. අනේ මාව වඩාගෙන දුවපන්කෝ. වඩාගෙන දුවන්න ඔබ අතදරුවෙක්ද? ඕනි නම් කකුල් දෙකෙන් ඇදගෙන දුවන්න. නෑ ඕනි නෑ. ඊට වඩා හොඳයි බඩගාගෙන යනවා. කෝබන් අර හම්පඩ බල්ලා අපිව මගේ ඇරුණද? ඌට ඇලෙන් පැන ගන්න බැරුව ඇල වටෙන් දිව්වා. මං ඒ වෙලාවේ ඇලෙන් පැනලා දිව්වේ. මං හිතන්නේ ඌට අපිව මගේ ඇරිලා. අපි ටිකක් වෙලා මෙතන ඉඳලා ෂේප් එකේ දෙවටෙන් පැනලා යමු. අයියෝ මගේ කලිසමාසේ මොකෙද්ද රිංගලා? කෑ ගහන්න එපා බෝරුව. අර හම්පඩ බල්ලට හේ. අනේ මාටියෝ බලහන්කෝ. තිය බරියෙක් රිංගලත් දන්නේ. මේ තිත්ත පැටියෙක්නේ. මෙතන ගොටුකොළ වස්සෙක් වගේ බොරුවට බෙරිහන් දෙනවා. මාටියා අන්න අරු අපිව හොයාගෙන. බොට මං කිව්වා හරකෙක් වගේ මෙතන උඹෑ ගාද්දි. දැන් ඉතින් ආපහු පණ කඩාගෙන දුවහන්කෝ. මෝඩ මාටියෝ මෙහෙ එනවා. මේඤ්ඤකෝ පඹයා කතා කරනවා. මේක මට මෝඩ මාටියා කිව්වා නේද? මූට ගහන්න ඕනි වෙලේ ඔබලා. ජොනියා අල්ලපන් මුගේ කකුල් දෙකෙන්. හොව් මාටින් යාළුවා මම මේ සුපුන්. මොකද්ද යකෝ මේ පඹේට ඇඳගෙන කරන්නේ? සරණේරු මාමා උඹට රස්සාවක්වත් දුන්නද වෙලේ පඹයට ඉන්න? පිස්සු දානි මං අර හම්පඩ බල්ලගෙන් බේරෙන්න මේ පඹේක් වගේ ඉන්නේ. මාටියෝ අන්න අරු ආපහු කෙලගෙන මේ පැත්තට එනවා. ඌට අපිව හොයාගන්න බෑ වගේ. සද්ද නැතුව ඔහොමම හිටපල්ලා. විනාසයි. අම්මේ අයියෝ අපේ මුගේ පස්ස නිකන් වල්ලූර පැනපු වට්ටක් අහිනක් වගේ. හැම තැනම පහුරු ගාලා. මොකක් කිව්වා? අම්මේ මාටින් යාළුවා වෙදසීයාගේ ගෙදර ගිහින් පස්ස පැත්තේ මොන හරි ගාගමු. එතකොට හොඳ වෙයි. මේ ඉන්නේ අපේ කොල්ල සෙට් එක. මේ මොකෝ බම් මේ මාටියාව ගලක් උඩ හරහට දාලා. කරෝල වලට වේලනවද? කරෝල කියන්නේ මං උඹට. අම්මේ මගේ පස්ස පැත්ත. සිරිදෝරිස් මාමගේ හම්පට බල්ලා මුගේ පස්ස කෑවනේ. ඒකයි මේ පස්ස උඩ දාගෙන කෙන්දිරි ගගා ඉන්නේ. කවුද බං ඔය පිටිපස්සේ ඉන්න ලස්සන නංගි? උඹ අඳුරන නංගි කෙනෙක්ද? යකෝ මම මේ කවඩියා. උට ගවුම් කැල්ලක් එක්කනම් අමාරුත් හොඳ වෙනවා. මොකද්ද යකෝ මේ ගවුමක් ඇඳගෙන කරන්නේ? මොනවා වුණත් කවඩියා උඹ ගවුමට නම් මාර හැඩයි. අනේ මේ නිකන් ඵලයන් යන්න. අපි දෙන්න ගියා දොලේ නාන්න කියලා. නාලා ගොඩට ඇවිත් බලද්දි මුගේ කලිසම් කොටේ රිලවෙක් ඇඳගෙන දුවනවා කියහන්කෝ.
ඈ මලහත්ති ලව්වයි. ඊට පස්සේ ඉතින් මේකව හෙලුකුට්ටමෙන් ගම මැද්දෙන් එක්කන් යන්න බෑනේ. පොඩ්ඩක් වටපිට බලද්දි දොළ පල්ලෙහා ගුණවතී නැන්ද ඉන්දියා රෙදි හොද. මං ඉතින් හිමීට බඩගාගෙන ගිහිල්ලා ගුණවතී නැන්දගේ රෙදි ගොඩෙන් රෙද්දක් අරගෙන දිව්වා. ඇවිල්ලා බලද්දි ගුණවතී නැන්දගේ දුවගේ ගවුමක් කියහන්කෝ උස්සන් ඇවිත් තියෙන්නේ. හෙළුවෙන් යන්න බැරි නිසා මං ඉතින් මේක ඇඳගෙන ආවා. යකෝ කවඩිය නිකන් ගම් වතුරට ගහගෙන ආපු දිය ගිඳුරියකට පොල්ලෙන් තඩි බාලා වගේ. අර හන්දියේ මාළු ලෑල්ලේ සෝමේ අයියා මූව දැක්කොත් එහෙම මූව උස්සන් ගිහින් ලෑල්ලේ දාලා විකුණයි. මේ ඒක නෙවෙයි. උඹලට කොහොමද සිරිදෝරිස් මාමගේ බල්ලප සෙට්ටුනේ? මෙන්න මේ ඔලොමොට්ටල සුපුනියා තමයි ඌ එක්කන් ආවේ. මං එක්කන් ආවේ නෑ අනේ. මං උදේ වෙලේ කඩේට ගියා ගල් බනිස් කෙඩියක් ගේන්න කියලා. ඒක අරගෙන ආපහු එන ගමන් ආතල් එකටත් එක්ක බනිස් කෙඩිය උඩ දැම්මා. බනිස් කෙඩිය උඩින් ගිහින් සිරිදෝරිස් මාමගේ වත්තට වැටුණා කියහන්කෝ. ඉතින් ඒක ගන්න වැටෙන් රිංගපු වෙලාවේ තමයි අර හම්පඩ බල්ලා දුවන් ආවේ. කලබලේ වැටෙන් රිංගන්න ගිහින් පස පැත්තේ කම්බි කූරකුත් ඇනුණා. පස පැත්තට පිටගැස්ම හැදෙයිද දන්නේ. උඹේ පස්ස වගේද මේ බලපන් මගේ පස්ස. අර හම්පඩ බල්ලා පහුරු ගාලා කරපු විනාසේ. හාපෝ යකෝ දැක්ක ගමන් බය වුණා මං. පොඩි උන්ට බත් කවා ගන්න පුළුවන් මුගේ පස්ස පෙන්නලා බය කරලා. කොල්ලනේ මක්කයි මේ පාරේ කරන්නේ. කොල්ලෝ විතරක් නෙවෙයි ලස්සන කෙල්ලෙකුත් ඉන්නවනේ. මං කෙල්ලෙක් නෙවෙයි යන්නේ. මම මේ කවඩියා. අප්පද බොල මේ මොකද කවඩියා කොළුව ගවුම් කොටේකුත් ඇඳගෙන කරන්නේ. ඕක තමයි සරණේරු මාමේ දැන් අලුතින්ම ආපු ෆැෂන් එක. කොහොමද අපේ කවඩියා හැඩයි නේද? පැෂන් කිය ගවුම් කොටයක් ඇඳන් යන්නේ. යකෝ තව ටික දවසකින් පැෂන් කියලා රෙද්දයි හැට්ටෙයිත් ඇඳගෙන යයිනේ. අනේ මන්ද මේ දැන් කාලේ හැදෙන උන්ගේ නම් මොලේ කොලොප්පන් වෙලාද කොහෙද? උඹලට කියන්නේ මං දැන් එන ගමන් එකෙක්ව දැක්කා. උගේ කලිසම ඔන්න වැටුණා මෙන්න වැටුණා වගේ. මං ටික දුරක් උගේ පස්සෙන් උත්තාවා. ඕක ගැලවිලා වැටුණොත් අල්ලගන්න කියලා. ඇයි තව ඊයේ එකෙක්ව හම්බුණා වෙලපාරේදී ඌනම් පුතේ පිටසක්වල ජීවියෙක් වගේ. උඹලට කියන්නේ තඩි හිලක් තියෙන කලිසමකුත් ඇඳගෙන තඩි පතරංග උඩ කමිසෙකුත් ඇඳගෙන තව මේ මොකද්ද මන්ද පොල් කොටයක් වගේ බඩුවකුත් කරේ තියාගෙන සින්දුවක් දාගෙන ආවා කිහාංකෝ. එක පාරටම ඈත එනවා දැක්කහම මං බය වුණා පුතේ. මගේ පෙසෝර් එකත් වැඩි වුණා. ළඟට එනකොට තමයි දැක්කේ අර සියාතුගේ අටේ පන්තියේ පොඩි එකා කියලා. ඒකොල්ල කමිසයක් ඇඳන් ඉන්න වෙලාවට දෙපැත්තේ රැලි ටිකක් දාලා ගත්තන උඹලට නිවාඩුවට උඩ යවන්න තිබ්බා. ඔච්චර බන කියන්න දෙයක් නෑ අනේ. මගේ මේ කලිසම් කොටේ නැති වෙලා. ඒකයි මේ ගවුම් කෑල්ලක් ඇඳගත්තේ. සරණේරු මාමා බෑරක් යනවද? මට පුතේ අද බලු කපුටු දානයක් දෙන්න හිතුණා. දැන් මේ බත් හැලියකුත් උස්සගෙන බල්ලන්ට කන්න දෙන්න ගම වටේ යන ගමන්. ඒක නම් පින් සිද්ධ වෙන වැඩ. ඒකනේ මාටින් කොල්ලෝ. ඉඳා බල්ලා ඉඳා. කෝ මේ සරණේරු මාමේ කෑ ගහන්න එපා. අයියෝ අර සිරිදෝරිස් මාමගේ බලු නකුට්ටට ඇහුනොත් එහෙම මෙතෙන්ට දුවන් එයි. ඉතින් හොඳයිනේ බං. ඌටත් බත් කටක් දෙන්න පුළුවන්නේ. බත් කටක් කයි ඌ අපිව කාලේ ඉවර වුණාට පස්සේ. උදෙත් අපිව මරන් කන්න හදලා බොහොම අමාරුවෙන් දිවි බේරගත්තේ. හැබෑට මාටියා බිරිල්ලේ හැටියට නම් අර නකුටු බල්ලා වගේ. ඔහොම ඉන්නකො ජොනි යාළුවා. මං අර ගල උඩට නැගලා බලන්නම්. ආව් යකෝ කොහෙද මේ තලගොයෙක් වගේ නගින්නේ? මගේ පස්ස රිදෙනවා බෝරුවෝ. කිරි අප්පට බල්ල බුරපි කිව්වලු. අර නකුටු බල්ලා මේ පැත්තට දුවගෙන එනවා. ඉක්මනට දුවලා කොහේ හරි හැංගියල්ලා. ඕකත් එක්ක දුවලා බේරෙන්න බෑ. මේ මාවත් එක්කම් ඵලයල්ලා. අම්මේ මගේ පස්සත් බාගෙට හින ගහලා වගේ. සරණේරු මාමේ කට බලියගෙන බලන් ඉන්න නැතුව මෙතනින් පැනගමු. මේ කොල්ලෝ හිමින් ඵලයන් මගේ සරම කැඩේ. අනේ එකෙක්වත් පේන්නේ නැහනේ. මුන් කොහෙ ගිහිල්ලාද? සරණේරු මාමා ගෙදර ආවත් දන්නේ නැහැ. සරණේරු මාමේ සරණේරුවෝ යකෝ මෙච්චර ළඟ ගේ තියාගෙන මේක වෙන කොහේ හරි දුවලද කොහෙද? දැන් මොකද්ද කරන්නේ? අම්මෝ අර නකුටු බල්ලා මේ ළඟ පාතම ඉන්නවද කොහෙද? ඔය බුරණ වැහෙන්නේ. ගේ පිටිපස්සේ තිබ්බ මඩුව අස්සෙවත් හැංගෙන්න ඕනි. අම්මේ අයියෝ හැංගෙන්න කියලා මහ වැස්සිගේ මඩුවටනේ යකෝ රිංගලා තියෙන්නේ. පයින් ගහපු පාරට පුරස්චාර්වක දත පුන්නක්කු බල්දියට වැටුණද කොහෙද? අයියෝ අම්මේ අයියෝ මේ ගවුම් කොටේ ඇඳගෙන දුවන්නත් බෑ. ගමේ උන් දැක්කොත් එහෙම මං ගැන වෙන මොනවා හරි හිතයි. අඩේ අර වැලේ දාලා තියෙන සීලවතී ආච්චිගේ හවරියක් නේද? හවරිය අරන් ඔළුවේ දාගත්තා නම් ගමේ උන්ට මාව අඳුර ගන්න බැරි වෙයි. හොරෙන් හැංගි යන්න ඕනි. සීලවතී ආච්චි මාව මේ ගවුම් කොටෙත් එක්ක දැක්කොත් එහෙම
මට අල්ලගෙන තඩි බායි නිත්තෑවෙක් කියලා. අප්පද බොල ගවුම ඇඳලා කොණ්ඩයක් දැම්මහම ගමේ ඉන්න හොහපුටු කෙල්ලන්ට වඩා හැඩයිනේ මං. ඊළඟ පාර ගමේ අවුරුදු කුමරි තරඟට ගියා නම් පළවෙනි තෑග්ග උස්සන් එන්න තිබ්බා. ආයෙන්න එපා හමුවන්න මියේ නාතුරු අයිය නෑ යකෝ මේ තියෙන වහලේ උළු. ඈ මොකෙද්ද යකෝ ඒ පුකට දෙබරු යන්න රිලෙවෙක් වගේ කෑ ගහන්නේ? හත්තිලව්වේ අර සීලවතී ආච්චි නේද? වහලේ උඩ නැගගෙන ටික්ටොක් කරනවද කොහෙද? අම්මෝ මාව දැක්කොත් එහෙම ගහක බැඳලා සින්දු කියයි කන් අඩි පැලෙන කම්ම. සද්ද නැතුව හෙමින් සැරේ මෙතනින් පැන ගන්න ඕනි. අම්මෝ මේ මොකෙද්ද යකෝ මේ? පහළ වෙලේ පඹයා නේද මේ මුට්ටිය අතේ තියන් ඇවිල්ලා තියෙන්නේ? පාඹයා? පඹයෙක් කොහෙද නංගියේ මෙතන? මම මේ රාජේ මිස්. නංගි? ඇයි නැත්තම් අක්කද? මේ මං දැන් කෙල්ලෙක්නේ. හරි හරි නංගි තමයි. දැන් ඔහේ මොකද්ද මෙතන කරන්නේ? මං හැමදාම රාමුට්ටියත් උස්සගෙන මේ සීලවතී ආච්චිගේ වත්ත මැද්දෙන් තමයි දුවන්නේ. එතකොට නංගි මොකද මෙතන කරන්නේ? මේ තනි පංගලමේ? මම මේ සීලවතී ආච්චිව හම්බෙන්න ආවේ. මේ සීලවතී ආච්චිව හම්බෙන්නද? යයි මාත් එන්න. විශාල කරදරයක් වුණා නේ මේක. සීලවතී ආච්චි මාව හොඳට අඳුරනවා. අපි දෙන්න ඊයේත් අර පිටිපස්සේ තියෙන අඹ ගහ උඩට නැගලා මේ ටක්ටුක්ද මේ ටික්ටොක්ද මොකද්ද මන්ද එකක් තියෙන්නේ අන්න ඒකක් කරා. මෙන්න මෙහෙමයි නංගියේ කරේ. ඔන්න බලන්න. රාමුට්ටිය ඔළුවේ තියන් මං එනවා කැලේ මැදින් මන් දැක්කේ හුඟ කලෙකට පස්සේ සීලවතී ලලලලලලලා ලලලලලලා. අයියෝ මේ මෙතන බෙරිහන් දෙන්න එපා. සීලවතී ආච්චිට එහි. අපෝ ආපහු අත්තට හරක් පැනලද කොහෙද? උඹේ ගාන වැහෙන්නේ. යකෝ මේ වයසක අපිට නිදහසේ ටික්ටොක් එකක් කරගන්නවත් දෙන්නේ නෑනේ. මොකක්ද ඒ විශාල සද්දයක් ඇහුනේ? අනේ අර ගොන් හරක ලැට් වල කඩන් ඇතුළට වැටුණත් දන්නේ. අම්මේ ඇයි නංගියේ රාමුට්ටියෙන් ඔළුවට තඩි බෑවේ? යකෝ කෙල්ලෙක්ට නිදහසේ ඉන්න නෑනේ. එනවා මෙතන කච කච ගාගෙන ඇණයක් වෙන්න. අම්මේ මහා නපුරු නංගි කෙනෙක්. මේ අපි මොකටද බම් මේ සිරිදෝරිස් මාමා ගෙදරට ආවේ? යකෝ සිරිදෝරිස් මාමගේ හම්පට බල්ලනේ අපිව කන්න පන්නන්නේ. මේ ළඟපාත මීට වඩා ආරක්ෂිත තැනක් නෑ බං යන්න. අර නකුටු බල්ලා දුවගෙන ආවොත් සිරිදෝරිස් මාමා අපිව බේරගනීනේ. අඩේ ඒකත් ඇත්ත නේද? උඹ නම් මොලයක් නෙවෙයි මොලගෙන ආපු විල්බැරෝ එකක්. මේ කොල්ලෝ දෙන්න මොකද මේ පැත්තේ? මගේ වත්තේ ගස් ගෙඩි කඩන්න ආවා එහෙම නෙවෙයිනේ. නෑ පිස්සුද? අපි මේ සිරිදෝරිස් මාමව බලලා යන්න ආවේ නේද ජොනි? මේකගේ මොනව බලන්නද බං? හැමදාම ගස් ගෙඩියක් කඩන්න වත්තට පැන්නොත් පොල්ලක් අරන් එළවනවා. කුණු ලෝභය. කෑනෝ ගහ හිටහන්කෝ. ඕව ඇහුනොත් එහෙම අපි දෙන්නට පයින් ගහලා දොට්ට දායි. අත් දෙක වනවන නිකම්ම ආපු එක හරි නෑ නේද බං? බලපන් සාක්කුවල එහෙම දෙන්න මුකුත් තියෙනවද කියලා. හිටහම් බලන්න. සතියක් විතර පරණ උගුඩු වලකුණ ජුජුස් කෑල්ලක් තියෙනවා. වෙලේ කඩෙන් ගත්තේ. මේක හැබැයි කලිසමත් එක්ක තුන් පාරක් විතර හේදිලා තියෙන්නේ. අවුලක් නෑනේ. යකෝ ඕක කෑවොත් එහෙම සිරිදෝරිස් මාමට මේ අතීසාරට අමුඩේ ගහලා පාචනේ හැදිලා යටිබඩ කොර වෙලා වලකක් ජගහයි. ඕක තියලා ඉඳගනින්. සිරිදෝරිස් මාමා ඉතින් මේ ගෙදර තනි පංගලමෙන් ඉන්නේ. ඒකයි අපි බලන්න ආවේ. අනේ ඒක කොච්චර දෙයක්ද? සිරිදෝරිස් මාමාගේ අර නපුරු බලුතඩිය අපිව කණ එකක් නෑ නේද? මේ මගේ උණ්ඩුකු පුංචද? සිරිදෝරිස් මාමාගේ උණ්ඩුකු පුච්චයක් ගැන නෙවෙයි මූ ඇහුවේ. අර නාකි හම්පට බල්ලා ගැන. ඉතින් උණ්ඩුකු පුංචා කියන්නේ ඌට තමයි බා. ඒක ඌගේ නම. ඌගේ අප්පගේ නමක් නේ බල්ලට දාලා තියෙන්නේ. අද වැඩිය දැක්කෙත් නෑ. කොහෙ ගිහිල්ලාද මන්දා? බය වෙන්න එපා කොල්ලනේ. ඌ මගේ වචනෙට පිටින් යන්නේ නෑ. මං හිටු කිව්වොත් හෙල්ලෙන්නේ. ආයේ ඉතින් එතනම තමයි. ඒකට අපි හිටු කිව්වොත් එහෙම හම්පට බල්ලා අපේ කරේ දසෙට් එක පුකේ නේද බං? මොනවද බං කියවන්නේ? කටවහන් හිටහන්කෝ. හරි හිටහල්ලකෝ. කතාවෙන් උඹලට මුකුත් දෙන්නත් බැරි වුණා. මං උඹලා දෙන්නට කන්න මොන හරි අරන් එන්න. ඔහොම හිටහල්ලකෝ. වත්තෙන් කඩපු අඹ වල්ලක් තියෙනවා. කෙසෙල් තියෙනවා, ගස් ලබ්බක් තියෙනවා. ඇති වෙනකන් කාපල්ලා. යකෝ අපරාධනේ අපි වැටවල් අස්සේ රිංගගෙන පුකේ කටුකම්බි ඇනගෙන සිරිදෝරිස් මාමගේ වත්තට පැනලා හොරෙන් ගස් ගෙඩි කඩන්නේ. සතියකට සැරයක් සිරිදෝරිස් මාමව බලන්න ආවන බඩ පිරෙන්න ගස් ගෙඩි කන්න පුළුවන්. වෙලාවට බං අපි මෙහෙ ආවේ. මාටියා එහෙම දැන් කොහෙද දන්නේ? දුබ්බල්ලා
ළඟට එන්න එපා. ගහනවා පයින්. මගේ සරමත ඇරපන් ගොන්වස්සෝ. ඕක ගැලවෙයි. අර ඇල පල්ලෙහා ගුණවතිත් ඉන්නවා. සරම කඩන් ඉන්නවා දැක්කොත් එහෙම ඒකිට නූල් බැඳලා තොইল නටන්න වෙයි. සරමත ඇරපන්. ඔන්න ඔය අටමගල් බත් මුට්ටිය හින්දා මූ පස්සෙන් එන්නේ. ඕක බිමට දාන්න. අනේ මම මේ පණ දාගෙන බත් මුට්ටිය හැදුවේ ගමේම බල්ලන්ට බෙදන්න බං. මූට විතරක් දෙන එක එන අපරාධයක් නේ. මම මේකට වැව් මාළුත් දැම්මා. වැව් මාළු නෙවෙයි. ආන මාළු දැම්මත් කමක් නෑ. ඔන්න ඕක බිමට දානවා. නැත්තම් අම්මපා මම මේ සරම ගලවනවා. හරි හරි හිටහන්. මම බිමට දාන්න. ඔන්න දානව එහෙනම්. අම්මේ මගේ ඔලු ගෙඩිය. ගොම්බూరు තඩි බතල මීහරක් සරණේරුවෝ. මොන මගුලකටද බත් මුට්ටිය මගේ ඔලුවට අතෑරියේ? ඈ අනේ ගමේම හම්පඩ බල්ලු ටික ඇවිල්ලා. මාළු ගඳ ආවට මං මාළුවෙක් නෙවෙයි යකෝ. මගේ පස්සෙන් එන්න එපා.